වෙස්ටරොස් ඉතිහාසයේ බලවත්ම මකරා කවුද කියලා ඇහුවොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරීස් බලපු බොහෝ දෙනෙක් කියන්නේ ඒ ඩ්‍රෝගෝන් කියලා. හැබැයි ඩ්‍රෝගෝන්ටත් වඩා විශාල භයානක සහ බලවත් මකරෙක් හිටියා. ඔහු තමයි බැලේරියන් ද බ්ලැක් ඩ්‍රිෆ්ට්. බැලේරියන්ගේ ගිනි ප්‍රහාර වලින් ගල් බලකොටු පවා විනාශ වී ගියා. ඒ වගේම ඔහුගේ සෙවණැල්ල මුළු නගරයක්ම අඳුරු වෙන්න තරම් විශාලයි කියලා විස්තර කරලා තියෙනවා. ඒ නිසා බැලේරියන්ව මුළු වෙසරොස් ඉතිහාසයේම භයානකම මකරා ලෙස බොහෝ දෙනා සලකනවා. බැලේරියන් උපන්නේ ඕල්ඩ් වැලේරියා වල. එදා වැලේරියා කියන්නේ ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය. සිය ගණනක් ඩ්‍රැගන්ස්ලා එහි ජීවත් වුණා. ටාගේරියන් පවුල වැලේරියා විනාශ වෙන්න අවුරුදු කිහිපයකට කලින් ඩ්‍රැගන්ස්ටෝන් දූපතට පදිංචියට ගියා. ඔවුන් එක්ක ගෙන ඩ්‍රැගන්ස්ලා අතරින් බලවත්ම සහ ප්‍රසිද්ධම මකරා තමයි බැලේරියන් කියලා කියන්නේ. ඒ ඩ්‍රැගන්ස්ටෝන් දූපතට පදිංචියට යන්න ගත තීරණ නිසා තමයි ටාගේරියන් පවුල බේරුනේ. මොකද ටික කාලයකට පස්සේ The Doom of Valeria කියන මහා විනාශයෙන් මුළු වැලේරියා අධිරාජ්‍යයම විනාශ වුණා. ගිනි කඳු පුපුරා යෑම, භූමිකම්පා සහ ගිනිසාගර අතරින් නගර, මිනිස්සු සහ ඩ්‍රැගන්ස්ලා බොහෝ දෙනෙක් සදහටම නැති වුණා. විනාශයෙන් ජීවිත බේරුණු අවසාන වැලේරියන් ඩ්‍රැගන්ස්ලා අතරින් ප්‍රසිද්ධම මකරා වුණේ බැලේරියන්. බැලේරියන්ට The Black Rat කියන නම ලැබුණේ ඔහුගේ අති දැවැන්ත කළු පැහැති ශරීරය නිසා සහ මරණය ගෙනෙන ගිනි ප්‍රහාර නිසා. ඔහුගේ ස්කේල්ස් රාත්‍රිය වගේ කළු. ගිනි හෙළන වෙලාවට මුඛය ඇතුළත රතු තැඹිලි ආලෝකය දිලිසෙනවා. කාලයත් එක්ක බැලේරියන් තවත් විශාල වුණා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට ඔහුගේ මුඛයට අශ්වයෙක් පවා සම්පූර්ණයෙන් ගිලගන්න පුළුවන් තරම් විශාල බව කියවෙනවා. ඒ නිසා බැලේරියන් කියන්නේ මකරෙක්ම විතරක් නෙමෙයි. ඔහු ටාගේරියන් බලයේ සංකේතය බවට පත් වුණා. නමුත් බැලේරියන්ගේ සැබෑ කීර්තිය ආරම්භ වුණේ ඔහුගේ රයිඩ වුණු ඒගෝන් ටාගේරියන් සමගයි. ඒගෝන් ටාගේරියන් තම තරුණ වයසේදීම බැලේරියන්ව තමන්ගේ ඩ්‍රැගන් ලෙස තෝරාගත්තා. ඒ මොහොතෙන් පස්සේ වෙස්ටරොස් ඉතිහාසය සදහටම වෙනස් වුණා. ඒගෝන්ට තිබුණේ මකරුන් 3 දෙනෙක්. ඔහු බැලේරියන් පිටත් ඔහුගේ සහෝදරිය විසෙන්යා ටාගේරියන් වේගාර් පිටත් රේනිස් ටාගේරියන් මිරෙස්සස් පිටත් සටන් කළා. මේ මකරු 3 දෙනාගේ බලය ඉදිරියේහි වෙස්ටරොස්හි බොහෝ රාජවංශවලට කිසිම පිළිතුරක් තිබුණේ නැහැ. ඒගෝන් කන්කස්ට් කාලයේ වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීමක් වුණේ හැරන්හෝල් බලකොටුවට එල්ල කළ ප්‍රහාරයයි. කින් හැරන්හෝල් විශ්වාස කළේ හැරන්හෝල්ගේ දැවැන්ත ගල් බිත්ති කිසිම හමුදාවකට විනාශ කරන්න බැහැ කියලා. හැබැයි ඔහු එක දෙයක් අමතක කළා. ඒ තමයි Dragons don't need gates. රාත්‍රියේ බැලේරියන් අහසින් පැමිණ හැරන්හෝල් මත ගිනි වර්ෂාවක් හෙළුවා. ඔහුගේ ගින්නෙන් දැවැන්ත ගල් කුළුණු පවා උණු වී විකෘති වුණා. කින් හැරන්හෝල් සහ ඔහුගේ පවුල බලකොටුව තුළම මිය ගියා. අදටත් හැරන්හෝල් වල උණු වී වකුටු වූ කුළුණු බැලේරියන්ගේ බලයට සාක්ෂියක් ලෙස තිබෙනවා. ඉන්පසුව වෙස්ටරොස්හි රජවරු දෙන්නෙක් වූ කිංග්මන් ගාඩ්නර් සහ කිං ලෝරන් ලැනිස්ටර් විශාල හමුදාවක් එකතු කරලා ඒගෝන් කෙරෙහිව සටන් කරන්න තීරණය කළා. නමුත් ඒ දවස වෙස්ටරොස් කවදාවත් අමතක කළේ නැහැ. ඒගෝන්, විසෙන්යා සහ රේනිස් තම මකරුන් 3 දෙනා එක්ක එකවර අහසින් පහළට ඇවිත් ගිනි ප්‍රහාරයක් එල්ල කරා. බැලේරියන්, වේගාර් සහ මිරැක්සස් එකට ගිනි හැලුව විට මුළු යුද පිටයම ගිනි මුහුදක් බවට පත් වුණා. දහස් ගණන් සෙබළු එතනම මිය ගියා. කිං මර්ගාට්නර් සහ ඔහුගේ මුළු වංශයම එම සටනේදී අවසන් වුණා. කිං ලෝරන් ලැනිස්ටර් පරාජය පිළිගෙන ඒගෝන්ට යටත් වුණා. ඒ සටනෙන් පස්සේ වෙස්ටරොස්හි බොහෝ රාජධානි ඒගෝන් ටාගේරියන්ට යටත් වුණේ බැලේරියන්ගේ බලය තමන්ගේ ඇස් දෙකෙන්ම දැකපු නිසායි. අවසානයේ රාජධානි 7ම එකම කිරුළක් යටතට එක් කළ ඒගෝන් ටාගේරියන් පරාජයට පත් වූ සතුරන්ගේ කඩු දහස් ගණනක්
බැලේරියන්ගේ ගින්දරෙන් උණු කර නිර්මාණය කළ අයන්ත්‍රෝන් එක මත පළමුවන ඒගොන් ටාගේරියන් ලෙස වෙසරෝස්හි පළමුවන රජු බවට පත් වුණා. ඒගෝන් ද කොන්කරර්ගේ මරණයෙන් පසු බැලේරියන්ගේ නවරයිද උනේ ඔහුගේ පුත් මේගෝර් ටාගේරියනුයි. මේගෝර් ද ක්‍රුවල් ලෙස ප්‍රසිද්ධ වුණේ ඔහුගේ අතිශය කුරුරු පාලනය නිසා. ඔහු බැලේරියන්ගේ බලය භාවිතා කරමින් තම සතුරන්ව බියගන්වමින් අයන්ත්‍රෝන් එක රැකගත්තා. මේගෝර්ගේ මරණයෙන් පසු වසර ගණනාවක් බැලේරියන්ට රයිඩ කෙනෙක් හිටියේ නැහැ. පසුව තරුණ කුමරියක් වූ එරියා ටාගේරියන් රහසින් බැලේරියන් පිට නැගුණා. කිසිවෙක් දැන සිටියේ නැහැ ඇය කොහේ යනවාද කියලා. ඒත් බැලේරියන් අයව රැගෙන ගියේ කවුරුත් ආපසු යන්න බිය වූ තැනකට. ඒ තමයි ඕල් වැලේරියා. අවුරුද්දකට වඩා කාලයකට පසු බැලේරියන් නැවත වෙස්ටරෝස් වෙත ආවා. හැබැයි ඔහු කලින් හිටපු බැලේරියන් නෙවෙයි. ඔහුගේ ශරීරයේ දැවැන්ත තුවාල තිබුණා. සමහර කැපුම් ඉතා විශාලයි. ඒ තුවාල ඇති කළේ මොන වගේ සත්ත්වෙක්ද කියලා අද වෙනකන් කවුරුවත්ම දන්නේ නැහැ. ඊටත් වඩා බීසුණු දේ සිදු වුණේ ඒරියා ටාගේරියන්ටයි. ඇය දරුණු උණකින් පෙළුණා. ඇගේ ශරීරය ඇතුලෙන් අමුතු ගිනියම් පණුවන් වගේ ජීවීන් පිටතට ආවා කියලා ෆයර් ඇන්ඩ් බ්ලඩ් පොතේ විස්තර වෙනවා. ග්‍රෑන්ඩ් මේස්ටර් බෙනිෆර් සහ සෙප්ටන් බාර්ත් ඇයව බේරගන්න උත්සාහ කළත් ටික වේලාවකින් ඒරියා මිය ගියා. වැලේරියාවල ඇත්තටම තිබුණේ මොනවද? බැලේරියන් එක්ක සටන් කළේ මොන වගේ සත්වයෙක්ද? ජෝර්ජ් ආර් මාටින් අද වෙනකම් ඒකට නිල පිළිතුරක් දීලා නැහැ. බැලේරියන් තවමත් ජීවත් වුණා. හැබැයි ඔහු වයසට ගිහින් තිබුණා. ඔහුගේ අවසාන රයිඩර් උනේ පසුව ද පීස්ෆුල් කිං ලෙස ප්‍රසිද්ධ වූ පළමුවන විසේරිස් ටාගේරියන්. එරියා ටාගේරියන්ගේ මරණයෙන් වසර කිහිපයකට පසු තරුණ ප්‍රින්ස් විසේරිස් ටාගේරියන් බැලේරියන්ව තම රැගන් ලෙස ක්ලේම් කළා. නමුත් මේ වන විට බැලේරියන් තරුණ කාලයේ සිටි භයානක මකරා නොවෙයි. ඔහු තවමත් වෙස්ටරෝස්හි විශාලතම ජීවමාන මකරා වුණත් වයස ඔහුටත් බලපා තිබුණා. ඔහුගේ පියාසිරි කිරීම මන්දගාමී වෙලා තිබුණත් පැරණි තුවාල තවමත් පෙනුණා. විසේරිස් බැලේරියන් පිට නැගී ප්‍රියාසල කළේ කිහිප වතාවක් පමණයි. ඔහු කිසිදු මහා යුද්ධයකට නැවත සහභාගී වුණේ නැහැ. 94 AC වන විට සියවස් දෙකකට ආසන්න කාලයක් ජීවත් වූ ඒ පුරාවෘත්තමය මකරා වූ බැලේරියන් ද බ්ලැක් ඩ්‍රෙඩ් ඩ්‍රැගන් පිට් තුළ ස්වභාවිකවම මිය ගියා. ඔහුගේ මරණයත් සමග ඒගෝන් ද කොන්කරර්ගේ යුගයේ අවසාන සජීවී සංකේතයත් අවසන් වුණා. බැලේරියන්ගේ දැවැන්ත හිස් කබල රෙඩ් කීප් තුළ තැන්පත් කළා. වසර ගණනාවක් පුරා ටාගේරියන් රජවරු සහ කුමාරවරු ඒ හිස් කබල දැකගෙනම වැඩුණා. බැලේරියන් යනු විශාල මකරා විතරක් නෙවෙයි. ඔහු හැරන් හෝල් විනාශ කළා. ඒ වගේම ෆීල්ඩ් ඔෆ් ෆයර් සටනෙන් රාජධානි බිඳ දැම්මා. ඒ වගේම ඔහු ඒගෝන් ද කොන්කරර්ට අයන් ත්‍රෝන් දිනා ගන්න උදව් කළා. ඒ වගේම වැලේරියා වෙත ගොස් ආපසු පැමිණි එකම ප්‍රසිද්ධ ඩ්‍රැගන් උනේ බැලේරියනුයි. ඔහුගේ නම අදටත් බීතිය, බලය සහ ටාගේරියන් අධිරාජ්‍යයේ සංකේතයක් ලෙස මතකයේ තියෙනවා. වසර 100 ගණනකට පස්සේ වෙස්ටරෝස්හි මකරුන් බිහි වුණා. වේගාර් වගේ දැවැන්ත මකරුත් හිටියා. ඩ්‍රෝගෝන් වගේ භයානක මකරුන් ආවා. හැබැයි බොහෝ Song of Ice and Fire ෆෑන්ස්ලගේ අදහස එකයි. ඒ තමයි Air Force Only One Black Breed. ඒ තමයි බැලේරියන්. ඔයාලා හිතන විදිහට වෙස්ටරෝස් ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨතම මකරා බැලේරියන්ද? නැත්තම් වේගාර්, වර්මිතෝර්, නැත්තම් ඩ්‍රෝගෝන්ද? ඔයාලගේ අදහසත් පහළ කමෙන්ට් වලින් කියන්න යමු. ඔයාලා දිගටම A Song of Ice and Fire පොත පිළිබඳ විස්තර දැනගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් සමග හමු වෙමු.